ආයුබෝවන් අපි අදත් පත්තර කාටුන් පටන් ගමු ලංකාදීප පත්තරේ පියල් සමරවීරගේ ලංකෝනිස් සමගින්. දෙන්නෙක් සාකච්ඡාවක එක්කෙනෙක් කියනවා නාමල් ජනාධිපති වුණාම නිල නොලත් ජනාධිපති තමන්ය කියලා තිස්ස කුට්ටි කිව්වලු. අනික් කෙනා කියනවා එතකොට ඒ කතාවට ඉතින් අපිට පාන්ද කියලා අහන්න කෙනෙක් ඉඳලා නැද්ද? දැන් මේ පාන් කතාව හරිම ජනප්‍රියයි නේද? මේ සිළුමිණ පත්තරේ අංජනගේ ටෝක්. දේශපාලකයා කියනවා නාමල් ජනාධිපති වුණොත් තිස්ස කුට්ටි නිල නොලත් ජනාධිපතිලු. රටවැසියා කියනවා අපි මේ තියෙන එක අහෝසි කරගන්න බැරුව දඟලනවා කියලා. මේ මව්බිම පත්තරේ විදුර අබේනායකගේ දවසේ පද 4. දුක්විඳ ජනතාව ණය බදු වලෙහි වැටි දක්වති ශිල්ප ඡන්දයේ මාවතට වැටි දැක්කා නේද ඩක්කුව බිඳ වැටුණු හැටි ලෝකන් පාඩමට ගත්තොත් රටට වටි. මේ දිවයින පත්‍රයේ චමුත් පද්මශ්‍රීගේ කාටුන් එක. දූෂණයට එරෙහි සටන භයානකයි. සටන් නොකර සිටීම ඊට වඩා භයානකයි කියලා ජනාධිපතිතුමා කියනවා. ජනාධිපතිතුමා දූෂණ හොයන්න මැග්නිෆයි ග්ලාස් එක අරගෙන යද්දී පිටිපස්සෙන් එනවා මං හිතන්නේ අත් දෙකක්. එක අතක් පාතාලයෙන් අනිත් අත මං හිතන්නේ හිටපු දේශපාලකයෝ වෙන්න ඇති දූෂිත. මේ ජන හමුව කාටුන් එක. අලියා දෙකට කැඩිලා තියෙන්නේ. ඉතින් අලියාගේ හිස පැත්ත කොටසේ ඉඳගෙන වජිර අබේවර්ධන මහත්තයා කියනවා අපේ අරමුණ කැඩුණු අලියා මෝට්ටු කිරීමයි කියලා. කොහොමද ඉතින් මෝට්ටු කරන්නේ? අලියාගේ පසුපස ප්‍රදේශයේ තියෙන්නේ අනෙක් අතට. වලිගෙන් තමයි මෝට්ටු කරන්න වෙලා තියෙන්නේ වජිර මහත්තයාට. මේ ලංකාදීප පත්තරේ දාසහපුවලානගේ තොප්පි. කාර්යාලයකට යන රටවැසියට පේනවා ඩස්බින් එකට දාලා තියෙනවා දෑකැත්තයි මිටියයි කෙහෙල් කැනුයි ඔක්කොම. හැබැයි මේසේ උඩ තියෙනවා ක්‍රිප්ටෝ කරන්සි පොට්ටනියක්ම තියෙනවා. මේ මව්බිම් පත්තරේ MD විරරත්නගේ කාටුන් එක. රටවැසියා කියනවා වත්කම් බැරකම් හෙලි නොකිරීම භයානකයිලු. දේශපාලකයා කියනවා හැබැයි ඉතින් බොරුම කියලා නහයක් දික් වෙලා ඉන්නේ. හෙලි කිරීම ඊට වඩා භයානකයිනේ කියලා. ඔව් ඉතින් හම්බ කරේ කොහොමද කියලා කියන්නත් එපැයි නේද? මේ දිවයින පත්තරේ ජයරත්න වික්‍රමසිංහගේ රුවිතන් දෙන්නෙක් සාකච්ඡාවක එක්කෙනෙක් කියනවා සභානායක බිමල් කියනවා කතානායකතුමාගේ නියතමානීකම දැකලා විපක්ෂය එයාගේ ඔළුව උඩින් යන්න හදනවා කියලා. අනිත් කෙනා කියනවා ඒක තමා ආණ්ඩු පක්ෂයත් සමහර අය ඔය එතුමට උපදෙස් දෙන්නේ කියලා. මේ තිය ගරුණ පත්තරේ හසන්ත විජේනායකගේ කාටුන් එක හරි අපූර්ව එකක්. ගස්ලබු ගහක් හැදිලා තියෙනවා. ඒ ගස්ලබු ගහ තමයි ටිල්වින් සහෝදරයා. ඉතින් ඒකේ පළදාව තමයි විජිත මහත්තයා, වසන්ත සමරසිංහ මහත්තයා, ලාල්කාන්ත මහත්තයා, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්තයා, බිමල් රත්නායක, නාමල් මහත්තයා. තව ඔය වගේ කීප දෙනෙක්ම ඉන්නෝ වගේ ගස්ලබු ගහේ පළදාව විදිහට. පළදාව සරුයි වගේ හයිබ්‍රිඩ් ගහක්නේ. මේ සිළුමිණ පත්තරේ අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුන් එක. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා ටීවී එක බලනවා. අනේ ඉතින් ඔහුට පේන්නේ අතට අත දීගෙන ඉන්න ඇමරිකාවේ ජනාධිපති ට්‍රම්ප් මහත්තයයි ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයයි. ඔහු ඔළුවේ අත ගහගෙන බලන් ඉන්නවා. මේ මොනවද වෙන්නේ කියලා හිතනවා ඇති නේද? අනේ ඉතින් මටනේ ඔතෙන්ට යන්න තිබුණේ කියලා. මේ ලංකාදීප පත්තරේ පියල්ගේ ඉරිදා කෑල්ල 79 වෙනි පක්ෂ සංවත්සරයේ තියෙන එක්සත් ජාතික පක්ෂයේ. හැබැයි ඉතින් ඒකේ සංවත්සරයේ සමරන කට්ටිය නයිමුකටි. අලියා බංකුවක් මතට වෙලා සුසුම් හෙලමින් ඉන්නවා පැලස්තරක් දාගෙන. කාට කියන්නද මේවා කියලා හිතනවා ඇති නේද? මේ ලංකාදීප පත්තරේ අවන්තාටිකලගේ කාටුන් එක. UN එකේ ෆොන්ටම් එක තියෙනවා. කතා කරපු වචන බිම හැලිලා තියෙනවා. නමුත් ඊශ්‍රායලයේ අගමැතිවරයාගේ ඩස්බින් එකට ඒ ඔක්කොම දාගෙන හමුදා බටේක් අරන් යනවා වගේ තමයි ඇඳලා තියෙන්නේ. ඒ කියන්නේ බොහෝ දෙනෙක් ඔහුගේ කතාවට විරුද්ධ වුණා. එහෙමනම් අපි අද කාටුන් අවසන් කරමු ලංකාදීප පත්තරේ හලලියගේ ඉරිදා කවියෙන්. යටත් වීමෙන් දකුණු ලක පාතාලයට අයිස් කුඩු වලින් පොහොසත් කෙරුණි රට. එයින් සමහරුන් ධනවත් වුවත් හතර වට කොතෙක් ඇද්ද ජීවිත ගිය මරු වසඟයට. අද
කාටුන් උපුටා ගැනීම අන්තර්ජාලයෙන්. කාටුන් ඔබට ගෙනා මම බඳුලකේ ජාගොඩ. අමතක කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න ස්ටුඩියෝ ජා.